Hi, welcome to my channel. අපි අද යන්නේ හුණුගල් පුකුණ බලන්න. ඒ යන මුළු පාරම ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්නනවා. ඉස්සෙල්ලා ඔයාලා දැක්කේ entrance එක. දැන් මේ තින්නේ අපි පාර දිගේ ඇතුළට යනවා. ඊළඟට ඔයාලට පේනවා ඇති වාහනේ ගින්නම් යන්න ටිකක් අමාරු පාරක් තමයි අපිට හම්බුනේ. මේ ටිකේම වැහැලා හින්දා පාරේ හොඳට මිහිරිලා ගිහලා තිබුණේ. හරිම අමාරුවෙන් හිමින් තමයි අපි වාහනේ අරගෙන ගියේ. දැන් ඔයාලට පේන්නේ මේ පාරේ අන්තිමටම හම්බෙන ගෙදර. මේ ගෙදරින් තමයි අපි වාහනේ දාලා හුණුගල් පොකුණ බලන්න පයින් යන්නේ. මේ ගෙදර වයසක ආච්චි අම්මා කෙනෙක් ඉන්නවා. එයාගෙන් අපි විස්තර දැනගත්ත මේ පැත්තේ අලි ඉන්නවද මේ වෙලාවට එහෙම කියලා. එයා ගොඩාක් විස්තර අපිට කිව්වා අලි නැහැ මේ වෙලාවට හවසට තමයි ඉන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති අපි ඉන්නේ රජවක රක්ෂිත වනාන්තරයේ ඇතුලේ. මේක ඇතුලෙන් කියලා තමයි හුණුගල් පුකුණ බලන්න ඕන. මේ දවස් ටිකේම වැස්ස හින්දා පාර හොඳටම හේදිලා ගිහලා ගල් පෑදිලා තිබුණා. මේ ගල් ලිස්සනවා. පරිස්සමින් අඩිය තියදී තමයි අපිට යන්න උනේ හුණුගල් පුකුණ බලන්න. ඔයාලට ඉස්සරහින් තියෙන්නේ අපි යනකොට දැක්ක පුංචි දොළ පාරක්. මේක හරිම ලස්සනයි. මොකද මේ දවස් ටිකේම වැස්ස හින්දා මේකේ වතුර මේ ගොඩක් වේගෙන් ගලාගෙන එනවා. ඒ හින්දා ඒක හරිම ලස්සනට පෙවුණා ඒ වෙලාවේ. ඔයාලට පේනවා ඇතිනේ මං ඉස්සෙල්ලා කිව්වා වගේම මේ පාරේ යන්න ටිකක් අමාරුයි. හොඳටම වැසින්ද පහුගිය දවස් ටිකේ පාරේ හේතිලා තමයි තියෙන්නේ. ඔයාලා යනවා නම් පරිස්සමට යන්න. මේ ගල් හැම ගොඩක් රිස්සනවා.
අපි දැන් ඉස්සරහට තියෙන ගේට් එක ගාවේ දකුණට හැරිලා යනවා. මොකද අපිට අර ගෙදර ආච්චි කිව්වා මේ ගේට් එකක් හම්බෙයි. එතනින් දකුණට හැරිලා ඉස්සරහට යන්න කියලා. ඒ වගේම එයා කිව්වා යාළුවා ගෙදර ඉඳලා මුණුගල් පොකුණට තියෙන කිලෝමීටරයක දුරක් කියලා. ඔන්න අපි කොහොම හරි කිලෝමීටර දුරක් ගෙවාගෙන මුණුගල් පොකුණ බලන්න ආවා. ඔයාලට පේනවා ඇතිනේ කොච්චර ලස්සනද කියලා. ඔයාලා කියලා ඇස් දෙකෙන්ම බැලුවා නම් තමයි මේක වටිනාකම වැඩි වෙන්නේ. ඒ වගේම තමයි හැමතැනම බැනර් ගහලා තියෙනවා පරිසරයට හානි කරන්න එපා, ගස් කොළන් වලට හානි කරන්න එපා කියලා. ඔයාලා සුන්දරත්වයේ විතර ගමම් ඒවා ආරක්ෂා කරන්න වග බලා ගන්න. හරි ඔන්න අපි අවසානයේදී ආයිමත් එන්න හැරුණා. මොකද කකුලේ කූඩැල්ල එල්ලෙනවා ඉන්න අමාරුයි ඒක තැනක. ඒ හින්දා අපි දැන් ආයිමත් අර ආච්චිගේ ගෙදරින් අපි වාහන නැවැත්තුවේ එතනට යන ගමන් ඉන්නේ. එහෙනම් අපි අදට සමගන්න ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.